මම ඉස්සෙල්ලා ඔයාලට අද ඊයේ පාරේදීදී ට්‍රේනින්ග්ස්ලට මේ විශේෂයෙන්ම ඔයාලට ඒකත් ගන්න මම ඔයාලට වෙනවා චිකන් එකේ කොටස් ටික ඊයේ මම පැහැදිලි කරලා පෙන්නනවා. පැහැදිලිද? මේ මොකද්ද චිකන් එකේ? වින්ග්ස් එක. අපි සම්පූර්ණයෙන්ම චිකන් එකේ මේව අරගෙන මේව ගත්තොත් අපිට පුළුවන් මේකට කියන්නේ මොකද්ද? බෆලෝ වින්ග්ස් එක මේක ෆ්‍රයි කරලා ගත්තම බෆලෝ වින්ග්ස්. very good. එතකොට මේක ඇවිල්ලා චිකන් වින්ග්ස් එක. මේකෙන් අපි කරන්නේ මෙන්න මේව කරලා චිකන් ලොලිපොප්. හරිද? චිකන් ලොලිපොප් හදනවා. මෙන්න චිකන් ලොලිපොප් එක. මේක ක්‍රම් කරලා දෙන්න පුළුවන්. මොකද්ද මේකේ නම? චිකන් ලොලිපොප්. very good. ඊට පස්සේ පුතේ ඔන්න මෙන්න මේව බෝනස් කරකට ලස්සනට කරන්න ඕනේ. මේකට කියන නම මොකද්ද? ඩ්‍රම් ස්ටික් එක. පැහැදිලිද? මේ එඩිට් නෑ කෙලින්ම වීඩියෝ යන්නේ. ජෙෆ්ට අපහාස කරපු දෙන් මගේ දරුවෝගේ අනාගතය වෙන මට මීඩියා එකෙන් කොහොම ගැව්වොත් මට වැඩක් නෑ. මම මගේ වැඩේ ලස්සනට කරනවා. මේක තමයි පුතේ ඩ්‍රම් ස්ටික් එක. මේක තයි එක. එතකොට අපි මේකට කියනවා මොකද්ද? කාකස්. කාකස්. මේ මොකද්ද? මෙතන අපි පොඩි ඩෑම් එකක් වගේ තියෙනවා. මේකට කියනවා විෂ් බෝන්. මොකද්ද? විෂ් බෝන්. V අකුරු ෂේප් එකේ තියෙනවා. ඊළඟට මේ ඇයිලා චිකන් ෆිලට් එක ගන්න හදන්නේ. මේ චිකන් බ්‍රෙස්ට් එක. පැහැදිලිද? මේ තියෙන්නේ චිකන් ෆිලේ එක. මේක ගන්න පුළුවන් නාසිකුරාන්නල සතේකට. මේ චිකන් බ්‍රෙස්ට් එක. මේක අපිට ගන්න පුළුවන් මේ වගේ සුද්ධ කරලා ලස්සනට සුද්ධ කරලා අපිට ගන්න පුළුවන් මොකද? චිකන් නලාකියු, කර්ටන් බ්ලූ ඒ වගේ ඩිෂ් වලට අපිට ගන්න පුළුවන්. මේම පොඩි පොඩි කට් එකක් දාලා යටට මේම කට් එකක් දාලා මේක හොඳට පොඩ්ඩක් ලාවට තලලා හැම් ඇන් චීස් දැම්මනම් කර්ඩන් බ්ලූ. මේකට කැෆේ ඩි පැරිස් එබුවනම් අලාකියු. කැෆේ ඩි පැරිස් කියන්නේ මොකද්ද? පාසිලි බටර් එක. පාසිලි මස්රූම් දාලා හදාගන්න බටර් එක රෝල් කරලා කෑල්ලක් දැම්මනම් කැෆේ ඩි පැරිස් කියලා කියනවා. මේක ක්‍රම් කරා නම් චිකන් අලාකියු. අලාකින් නෙමෙයි. අලාකියු. එතකොට මේකට හැම් ඇන් චීස් දාලා ස්ටෆ් කරා නම් අපිට කියන්න පුළුවන් චිකන් කර්ඩන් බ්ලූ. චිකන් එකේ කොටස් ටික මතකද?